කොහොමද ඉතින් ඔයාලට? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අපි මේ මොකද්ද කරන්න යන්නේ කියලා හුඟක් අය දන්නේ නැතුව ඇති. හරි. අපි බලමු මොකද්ද මේ කොකොලොජි ගේම්ස් කියලා කියන්නේ කියලා. කොකොලොජි කියලා කියන්නේ ජපානයේ ටඩාහිකෝ නගාଓ හා ඉසාමෝ සයිටෝ කියන අය නිර්මාණය කරපු සයිකොලොජිකල් ගේම් එකක්. මේ කොකොලොජි කියන වචනය අපිට තියෙන්නේ කොකෝරෝ කියන වචනයෙන්. කොකෝරෝ කියලා කියන්නේ ජපන් භාෂාවට අනුව මනස සහ හදවත. එහෙමත් නැත්නම් මයින්ඩ් ඇන්ඩ් හાર્ට් කියන එකයි. කෙටියෙන්ම කිව්වොත් මේකෙදි වෙන්නේ අපි ඔයාලගෙන් සයිකොලොජිකල් ක්වෙස්චන්ස් ටිකක් අහනවා. ඔයාලා ඒවට උත්තර දෙන විදිහෙන් අපිට ඔයාලගේ හැංගිලා තියෙන හැඟීම්, සිතුවිලි හා පර්සනැලිටි ට්‍රේට්ස් ගැන අදහසක් දැනගන්න පුළුවන්. ලොකු අයිඩියා එකක් නැති වුණත් මේ වීඩියෝ එකේ ඉස්සරහට යද්දී ඔයාලට තේරෙයි මොකක්ද මේ කරන්න කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ හොඳට අහගෙන ඉඳලා මං කියන සිද්ධිය හොඳට ඉමෑජින් කරගෙන මං දෙන ඔප්ෂන් වලින් ඔයාලට වැඩියෙන්ම ගැලපෙන වැඩියෙන්ම හිතුන ඔප්ෂන් එක තෝරගන්න එකයි. මම හිතනවා දැන් ඔයාලා ලෑස්තිද කියලා. එහෙනම් අපි කොකොලොජි ගේම් එක පටන් අරගෙන බලමු. ඔන්න මුලින්ම හිතාගන්න ඔයා හුඟක් ලස්සන ගාඩන් එකක් මැදින් ඇවිදගෙන යනවා කියලා. හිත හැදෙන, හිත හදාගන්න පුළුවන් ලස්සන පරිසරයක් තියෙන, කාම් පරිසරයක් තියෙන ලස්සන ගාඩන් එකක් මැදින් ඔයා ඇවිදගෙන යනවා. ඔයා දැන් ඒක හිතාගත්ත නම් මම දැන් ඔයාලට දෙන ඔප්ෂන්ස් 4ක්. මේ ඔප්ෂන් 4ෙන් ඔයා හිතපු ඉමෑජින් කරපු ඒ පරිසරයට අදාළ වැඩියෙන්ම ගැලපෙන ඔප්ෂන් එක මොකක්ද කියලා ඔයාලා තෝරගන්න. පළවෙනි ඔප්ෂන් එක පාට මල් පිපිලා තියෙන ලස්සනට ඉර පායලා තියෙන පරිසරයක්. දෙවෙනි ඔප්ෂන් එක උසර ගස් වැවිලා තියෙන භයානක මායාකාරී පරිසරයක්. තුන්වෙනි ඔප්ෂන් එක දියැලක් ගලාගෙන යන ලස්සන ගඟක පල්ලෙහෙන් ගලාගෙන යන නිස්කලංක පරිසරයක්. හතරවෙනි ඔප්ෂන් එක කෝටේජ් වලින් පිරීලා තියෙන පරිසරයක්. දැන් ඔයාලා ඉමෑජින් කරගන්න පරිසරය මොකක්ද කියලා හොඳට මතක තියාගෙන ඊළඟ සිද්ධිය මොකක්ද කියලා බලමු. පළවෙනි කොටසේ ඔයා තෝරගත්ත ගාඩන් එකේ ඔයා ඇවිදගෙන යද්දි ඔයාට හම්බ වෙනවා ලස්සන මොකක් හරි දෙයක්, ඔබ්ජෙක්ට් එකක්. ඔයා හිතන විදිහට මේ අතරින් මොකක්ද ඔයාට හම්බුණ ඒ ඔබ්ජෙක්ට් එක. පළවෙනි එක ඩියමන්තියක්, දෙවෙනි එක හෑන්ඩ් රයිටින් ලෙටර් එකක්, තුන්වෙනි එක යතුරක්, හතරවෙනි එක ලස්සන කුරුළු පිහාටුවක්. හරි, මං හිතනවා ඔයාලා දැන් දෙවෙනි කොටසත් ඉමෑජින් කරගෙන ඉවරයි කියලා. දැන් අපි බලමු තුන්වෙනි කොටස නැත්නම් අවසාන කොටසේ මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔයාලා ගාඩන් එකේ ඇවිදගෙන යන ගමන් ඔයාලට ඔබ්ජෙක්ට් එකක් හම්බුණා. ඒකත් අරගෙන ඔයාලා ගාඩන් එකේ ඇවිදගෙන යද්දී ඔයාලට හුඟක් දුරින් ඇහෙනවා සද්දයක්. ඒ සද්දේ මේ අතරේ මොකක් වගේ වෙන්න පුළුවන් කියලාද ඔයාලා හිතන්නේ. ඔයාලට මොකද දැනෙන්නේ කියලා බලලා ඒ ඔප්ෂන් එක තෝරගන්න. පළවෙනි ඔප්ෂන් එක පොඩි ළමයෙක් hina වෙනවා. දෙවෙනි ඔප්ෂන් එක හුළඟට ගහගෙන යන හුඟක් කොළ, අර වේලිච්ච කොළ හුළඟට ගහගෙන යනවා වගේ සද්දයක් ඇහෙනවා. තුන්වෙනි ඔප්ෂන් එක ඈතින් ඇහෙන කාම් මියුසික් එකක්. හතරවෙනි ඔප්ෂන් එක කවුරු හරි ඔයාගේ නම කියලා කෑ ගහනවා වගේ ඇහෙනවා. හරි. ඔන්න දැන් තමයි හොඳම වෙලාව. ඇත්තටම ඔයාලගේ හැංගිලා තියෙන ලෝකය මොන වගේද කියලා බලාගන්න ඔයාලට පුළුවන් වෙනවා. දැන් ඔයාලට මතක ඇතිනේ මොකද්ද ඔයා පළවෙනි තෝරගත්තේ කියලා. මම පළවෙනි සිද්ධියේදී කිව්වේ ලස්සන ගාඩන් එකක් මැදින් ඔයාලා ඇවිදගෙන යනවා කියලා. ඒ ගාඩන් එක මොකද්ද කියලා දැන් ඔයාලා දන්නවා. ඔයාලා ඒ ගාඩන් එක විදිහට ඉමෑජින් කරගත්තේ පළවෙනි ගාඩන් එක නම්. ඒ කියන්නේ ලස්සනට මල් පිපිලා තියෙන හොඳට ඉර පායලා තියෙන පරිසරයක් නම් ඔයා හරිම හිතවත් උණුසුම් චරිතයක්.
ඒ කියන්නේ අනිත් මිනිස්සු ඔයාගේ ළඟින් ඉන්න ඔයාට කතා කරන්න ආසයි. ඒවා හරිම පොසිටිව් චරිතයක්. ඔයා හුඟක් ධනාත්මක කෙනෙක්. ඔයාගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි ඔයාගේ වටපිටාවේ තියෙන දේවල් වල සුන්දරත්වය දකිනවා වගේම අවංකවම ඒ සුන්දරත්වය විඳිනවා. අනිත් මිනිස්සුම මෝටිවේට් කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. මිනිස්සු විශ්වාස කරනවා ඔයා වගේ කෙනෙක්ට එයාලගේ මුළු ජීවිතේම එළිය කරන්න පුළුවන් කියලා. දැන් අපි බලමු දෙවැනි සිටුේෂන් එක ගැන. පළවෙනි සිටුේෂන් එකේදී උනේ ඔයා කැමතිම ගාඩන් එකේ දිගේ ඇවිදගෙන ගියපු එක. ඒ යද්දී ඔයාට හම්බ වුණ ඔබ්ජෙක්ට් එකක්. දැන් මේ කතා කරන්නේ ඔබ්ජෙක්ට් එක ගැන. ඔයා තෝරගත්ත ඔබ්ජෙක්ට් එක දියමන්තිය නම් ඔයා හරිම පැහැදිලි මනුස්සයෙක්. තේරෙන විදිහට කිව්වොත් එකක් කියලා තව දෙයක් කරන මනුස්සයෙක් නෙමෙයි. ඔයා කියන දේ කරන දේ කියන මනුස්සයෙක්. ඔයා හරිම සත්‍යවාදී මනුස්සයෙක් සහ ඔයාට ඔයාගේ සෙල්ෆ් ග්‍රෝත් එක හුඟක් වටිනවා. ඒ නිසා ඔයා මහන්සි වෙලා වැඩ කරනවා. ඔයා තෝරගත්ත හෑන්ඩ් රයිටින් ලෙටර් එක නම් ඔයා හුඟක් රොමැන්ටික් කෙනෙක්. ආදරයට ආදරය කරන කෙනෙක්. සංවේදී හිතක් තියෙන සංවේදී මනුස්සයෙක්. ඔයා හුඟක් වෙලාවට ජීවත් වෙන්නේ මතක හැඟීම් එක්ක. ඔයා තෝරගත්ත යතුර නම් ඔයා හුඟක් දැනුම පස්සෙන් පන්නන කෙනෙක්. හුඟක් අවස්ථා ඒ නිසාම ඔයාට ලැබෙනවා. අනිත් අය ගැන අනිත් අයගේ හැඟීම් ගැන ඔයාට හොඳ අයිඩියා එකක් තියෙනවා. ඔයාට හොඳ එම්පති එකක් තියෙනවා. ඔයා තෝරගත්තේ පිහාටුව නම් ඔයා හුඟක් නිදහසේ ජීවත් වෙන්න කැමති ස්වාධීනව ඉන්න ආස කෙනෙක්. හුඟක් වෙලාවට ඔයා ඉමෑජින් කරගත්ත ලෝකෙක ඔයා ජීවත් වෙනවා. හරි. එතකොට අවසාන සිදුවීම එහෙමත් නැත්තම් තුන්වෙනි සිටුේෂන් එක තමයි ඔයාට ඇහුනේ සද්දය. ඔයා තෝරගත්තේ එහෙමත් නැත්තම් ඔයාට ඇහුනේ පොඩි ළමයෙක් hina වෙන සද්දයක් නම් ඔයා හරිම විනෝදයෙන් ජීවත් වෙන ක්‍රීඩාශීලී මනුස්සයෙක්. ඒ වගේම ඔයාට ඇහුනේ සුළඟට ගහගෙන යන කොළවල සද්ද නම් ඔයා හරිම සාමාන්‍ය සරල සාමකාමී විචාරශීලී පුද්ගලයෙක්. ඒ වගේම ඔයාට ඇහුනේ කාම් මියුසික් එකක් නම් ඔයා හැඟීම් වලට සංවේදී හා සම්බන්ධතා වලට වටිනාකමක් දෙන මනුස්සයෙක්. ඔයාට ඇහුනේ කවුරු හරි වගේ නම කියලා කතා කරනවා නම් ඔයා දිගුකාලීන සම්බන්ධතා වලට ආදරය කරන බලාපොරොත්තු ගොඩාක් එක්ක ජීවත් වන උත්සාහවන්ත මනුස්සයෙක්. ඔය විදිහට තමයි අද කොකොලජි ගේම් එක ඉවර වෙන්නේ. ඉතින් නම් ඔයාට මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මං ඔයාලා ගැන හරියටම කිව්වා කියලා හිතනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ ළඟම ඉන්න යාළුවව අමතක කරන්නත් එපා. එයාටත් මේ වීඩියෝ එක බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. වැදගත්ම දේ තමයි මේ වගේ වීඩියෝ ඉස්සරහට අරන් එන නිසා අපිට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.